එකේ මෙනු එකේවත් නැති කෑමක් ගන්න එනවද යන්න මාත් එක්ක. මෙනු එකේ ස්ට්‍රෝබෙරි චීස් කේක් තිබ්බට චොක්ලට් චීස් කේක් නෑ නේද? ඔව් මේගොල්ලන්ගේ හැවයිල්ලම චොක්ලට් චීස් කේක් එක දෙනවා. මමත් පළවෙනි පාර තමයි try කරන්න යන්නේ. මෙන්න මේ වගේ ලොකු ඩිප් එකක් හම් වෙනවා චොක්ලට් වල. මෙන්න මේ වගේ උඩින් දාගෙන තමයි කන්න දෙන්නේ. අතරම මෙහෙම නෙමෙයි වෙන්න ඕන හරිනම් මේක සම්පූර්ණයෙන් මේගොල්ලෝ දාලා තමයි දෙන්නේ. වැරදීමකින් මම ඕඩර් කරපු එක නෙමෙයි. ඒගොල්ලෝ මට වෙලා තිබි ස්ට්‍රෝබෙරි චීස් කේක් එක. මං කිව්වට පස්සේ මට වෙනම ආපහු චොක්ලට් ඩිප් එකක් දුන්නා. ඉතින් ඒක මට වාසි. මොරම රසයි. මේ දෙන්නේ ඊළඟට මං ඒගොල්ලන්ගේ ආසම වෙච්ච කෑම එක චොක්ලට් සෑන්ඩ්විච් එක මං ජග්ගකට ගියොත් අනිවාර්යයෙන්ම ගන්නේ මෙන්න මේ දෙක තමයි. ඉතින් ස්ට්‍රෝබෙරි චීස් කේක් එක ගත්තට දැන් චොක්ලට් චීස් කේක් එක ගන්න හිතෙනවා. මොකද චොක්ලට් චීස් කේක් එක ස්ට්‍රෝබෙරි එකටත් වඩා ගොඩක් රසයි කියලා මට නම් දැනෙනවා. ඉතින් අතට මේ ස්ට්‍රෝබෙරි චීස් කේක් එක දාලා නැත්නම් අර චොක්ලට් ක්‍රීම් එක චොක්ලට් චීස් කේක් එක දාලා තියෙන එක්ස්පීරියන්ස් එක කියාගෙන යමු බලන්න. අතට මේක නම් මේ වගේ දෙකක් ගත්තම දෙන්නෙක්ට වැඩිත් එක්කලා මේක සාමාන්‍යයෙන් මේ වගේ පෝෂන් දෙකක් ගත්තම 3 දෙනෙක්ට විතර අති වෙනකම්ම කන්න පුළුවන්. කොච්චර කෑවත් එපා වෙන්නේ. අද එපා වුණත් හෙට වෙද්දි ඕන වෙනවා. මොකද මම මේක නිතරම කන කෑමක් නිසා. මොන කාලයකට පස්සේ තමයි මම මේ වගේ ෆුඩ් රිවිව් එකක් කරන් ආවේ. ඔන්න ඉස්සරහට මේ වගේ චුටි චුටි වීඩියෝස් වලින් ආයෙ හැම වෙනකන් ගිහිලා එන්න. බයි බයි.